Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක මම ගෙනාවේ අපි second year එකේ second sem එකේ කියපු ලස්සන field visit එකක් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ field visit එක අපි ගියේ නැක්ටා කියන අනුරාධපුරයේ තිබ්බ ඉන්ස්ටිටියුට් එකකට. එතකොට අපිට තිබ්බ aquaculture technology කියන මොඩියුල් එකට අදාළව තමයි මේ field visit එක ගියේ. ඉතින් උදේ 5ට විතර තමයි අපි කැම්පස් එකෙන් පිටත් උනේ. ඊට පස්සේ අපි කන නැවැත්තුවා කුරුණෑගල කඩේක. මේ කඩේ තමයි අපි හැමදාම field visit එකක් මේ පාරේ යනවා නම් නවත්තන්නේ. ඉතින් කුරුණෑගල පහු කරන් ගියා. ඊට පස්සේ අපි බස් එකේ මේ විදියට පොඩි ජොලියකට ගත්තා. හැබැයි ඉතින් අපිට මේ ජොලියක් ගන්න ගොඩක් වෙලා උනේ නැහැ. මොකද අපේ බස් එක කැඩුනා. ඉතින් මේකත් අලුත්ම අත්දැකීමක්. ෆීල්ඩ් විසිට් ඕන තරම් ගිහලා තියෙනවා. මේ තමයි පළවෙනි පාර මෙහෙම බස් එකක් කැඩුණු. ඉතින් මාරු. මොකද ඔයගොල්ලන්ට මේ වෙලේ හිතෙන්නේ බස් එක කැඩුණා ගැන? ඇත්ත වශයෙන්ම ඉක්මනට බස් එකක් එයිද කියන අපි කුකුසකින් දැන් ඉන්නේ. මට තේරෙනවා ඔයගොල්ලන්ගේ වේදනාව. ඒකත් හොඳයි. ඉතින් බස් එක හදාගන්න ගොඩක් වෙලා යනවා කියපු නිසාත් අපිට ඒ වෙද්දී ඉන්ස්ටිටියුට් එකට යන්න ගොඩක් පරක් වෙලා තිබ්බ නිසාත් අපි පාරේ බස් එක්ක ගියා. ඉතින් පාර ගියපුව CTV බස් එකක් අපිට හම්බුණා අන්තිමට කොහොම හරි. මේ බස් එක නැක්ට එක ගාවින් යන බස් එකක් නෙවෙයි. ඒත් අපේ හිටියනේ 45ක් විතර කට්ටිය. ඒ නිසා බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දස්තරයි කැමති වුණා අපිව ඉන්ස්ටිටියුට් එක ගාවින් බස්සවන්න. ඉතින් කලාව ඉස්සරහා තමයි මේ නැක්ටර් එකට යන පාර තිබ්බේ. ඉතින් මේ ඉස්සෙල්ලා පේනුනේ කලාවැව. ඉතින් මේ පරිසරය මෝරම ලස්සනයි. හැමතැනම ගස් කොළ පාටයි. ඉතින් අපි පයින්ම ගියා නැක්ඩා එක ගාවට යනකම්. ඉතින් යන අතරමඟ මේ විදියට සෙල්ෆිත් ගත්තා. ඉතින් මේ විදියට අපි ගියා. ඉවරයි. අයියන්කෝ. තමයි යන්නේ. අපි දැන් මේ කලාවැව දීවර ගම්මානට යන ගමන් තමයි ඉන්නේ. හලෝ නුෆා. හලෝ ළමයිනේ. හායි. ඉතින් ඉන්ස්ටිටියුට් එකටත් ආවට පස්සේ අපිට රිසෙප්ෂන් හෝල් එකේ ටිකක් වෙලා ඉන්න තිබ්බා. ඉතින් මෙතෙන්දී අපිට මේකේ සර් කෙනෙක් ඇවිල්ලා පැහැදිලි කරා මේකේ තියෙන නීති රීති, එතකොට අපි හැසිරෙන්න ඕන විදිය, ඒ වගේම තමයි මේකේ හිස්ටරි එක වගේ විස්තර ටිකක් කිව්වා. ඉතින් ඊට පස්සේ අපිට හම්බුණු හොස්ටල් රූම්ස් වල අපේ බෑග්ස් තියලා අපි ෆීල්ඩ් එකට ගියා. ඉතින් අපි දැන් ඇත්තම කියනවා නම් ඇක්වාකල්චර් සම්බන්ධ ඉන්ස්ටිටියුට් එකකටනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට වතුරට බහින්න ලෑස්ති වෙලාම එන්න කිව්වා. ඒ නිසා අපි හැමෝම වතුරට බහින්න බලාගෙන තමයි මේ යන්නේ. ඉතින් අපි මුලින්ම ගියේ මේ සීනි ටැන්ක්ස් බලන්න. මේවයි හිටියේ ඉපදිලා දවස් 3ක් විතර යන මල් පැටව්. සමහර මැරිච්ච අයත් හිටියා. ඉතින් විවිධ හේතු නිසා මේ මාළු ස්ට්‍රෙස් එක නිසා විශේෂයෙන්ම මාළු මැරෙනවා කියලා ඒගොල්ලෝ අපිට කිව්වා. අඩු මේ චූටි කඩව මේ ඉන්නේ හලෝ නැද්ද? ඉතින් ඊළඟට අපි ගියේ හැචරි බලන්න. ඉතින් හැචරියක් කියලා කියන්නේ මාළුන්ගේ බිත්තර පැටව දක්වා වර්ධනය වෙනකම් අවශ්‍ය තත්ත්ව ලබා දීලා රැක බලා ගන්න ස්ථානයක්. ඉතින් මෙතන නම් ඇත්තම බිත්තර තිබ්බේ නැහැ. ඒත් ඒගොල්ලෝ අපිට ඒක ක්‍රියාත්මක වෙන විදිය පෙන්නවා. මම හිතන්නේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා කොහොමද බිත්තරත් එක්ක හැචරියක් ක්‍රියාත්මක වෙන්නේ කියලා.
ඉතින් ඒකත් බලලා අපි ආවා මව් සතුන් එහෙමත් නැත්නම් අර අස්සනු නෙලා ගන්න සුදුසු මට්ටමේ මාළු ඉන්න පොකුණු බලන්න. ඉතින් සර් කෙනෙක් ඇවිල්ලා අපිට මේකෙදි වෙන හැම දෙයක්ම ගැන හොඳ විස්තරාත්මකව පැහැදිලි කරලා ඊට පස්සේ අපිට chance එකක් හම්බුණා අසනු නෙලනවා බලන්න. මේකෙදි වෙන්නේ net එකක් එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට ඇදන් යනවා. ඉතින් අපිටත් මේ අසනු නෙලන්න සහභාගී වෙන්න අවස්ථාව හම්බුණා වතුරට බැහැලා. ඉතින් අපිට ෆොටෝ ගන්නත් මෙන්න මෙහෙම පුළුවන් වුණා. අපි දැන් වතුරට බැහැලා වොෂ් එකක් දාගෙන දැන් කෑම කන්න කැන්ටිමට යනවා. හැමෝමත් වතුරට බැස්සේ නැහැ. ඉතින් වතුරට බැහැලා නාලා කරලා අපි යනකොට අනිත් අය කන්නත් පටන් අරන්. හරිම රසයි මේකේ තිබ්බ කෑම. ඒ වගේම අපිට ඩෙසර්ට් එකත් හම්බුණා. කෑමෙන් පස්සේ අපිට ආයිමත් ෆීල්ඩ් එකට යන්න තිබ්බා. ඉතින් අපිට ට්‍රැක්ටරයක් හම්බුණා ෆීල්ඩ් එකට යන්න. යාළුවනේ හායි කියන්න. හායි. මේ ඉන්නේ අපේ බැජ් එකේ මොඩරේෆ් නුෆා. ඉතින් මෙයා හදන්නේ මගේ අතින් ඇදලා මාව ට්‍රැක්ටරෙන් බිමට දාන්න. ඒව කොහෙද මාත් එක්ක? දැන් මේ ෆොටෝ එකක් ගන්නවා කියලා හිතාගෙන hina වීගෙන වීඩියෝ එකට පෙනීන අපි කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ ෆීල්ඩ් එකට ගියාට පස්සේ අපිට ආයිමත් chance එකක් හම්බුණා වතුරට බහින්න. ඉතින් නාලා හිටියත් මම වැඩේ අතාරිනවද නෑනේ. මං ආයි දැන් කලාවැවට යන්න හදන්නේ නාන්න. දැන් අපි කලාවැවට යන්න හදන්නේ නාන්න. නාන්න යන්නේ. කට්ටිය එනවා පිටිපස්සේ. අර පඩිපෙළ වගේ තියෙන එකේ යංගුල් කියලා. ඒ කාණුව. මෙතන යන්න පුළුවන්. මේ මෙතනින්.
අපි රෑට කන්න තමයි යන්නේ. ඉතින් නාලා ඇවිල්ලා අපි එළියට ගිහිල්ලා මෙන්න සින්දුවක් අහනවා කිව්වා. ඉතින් ඊට පස්සේ අපිට රෑ 10ට 11ට වගේ යන්න වුණා මාළුන්ට හෝමෝන් ඉන්ජෙක්ට් කරනවා බලන්න. ඉතින් එහෙම හෝමෝන් ඉන්ජෙක්ට් කරපු මාළුවෝ බිත්තර දානවා. ඒතකොට ඒගොල්ලෝ දාන බිත්තර එකතු කරගන්න ඒගොල්ලෝම වෙනම ටැන්ක්ස් වලට දානවා. තව එකෙක් ඉන්නව නේද? නෑ හතරයි. දැන් මේකේ මෙතන කරාම දෙක වතුර පාර ඇරියාම යට තියෙනවා ඒ කියන්නේ බොටම් එකේ මෙතන පතුලේ යටම දෙන ගන්න පේන්නේ. යටම තියෙනවා ඇන්ගල් ෂේප් එකේ ඉන්ලට් පහක් විතර තියෙනවා. ආයෙ මැද තියෙන එක. ඒකෙදි හොරිසොන්ටලි වර්ටිකලි මේ වතුර පාර එනවා. මේ ක්‍රවුන් එකට අපි ඉතින් ඊළඟ දවසේ උදේ අපි කාලා බීලා ලෑස්ති වුණා ඕකන පිළිමය බලන්න යන්න. දැන් උදේ 7යි. අපි දැන් අවුකන් රජමහා විහාරයට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් තවත් ලස්සන තැන් ගොඩාක් පහු කරගෙන අපි අවුකන රජමහා විහාරයටත් ආවා. ඉතින් පන්සලුත් ගිහින් ඇවිල්ලා අපි ආයිමත් ෆීල්ඩ් එකට ආවා. අද නම් අපි ටැංකි වලට බැස්සේ නැහැ. මොකද අපිට 12ට විතර ආයිමත් මෙහෙම යන්න පිටත් වෙන්න ඕන වුණ නිසා. ඉතින් ඒගොල්ලෝ මේ විදියට එදා උදේ මාළු අස්සන්න නෙළුවා අපි. අපි ගාව තියෙන මේ මාළු ටැංකියක් දැන් මේ වර්ග මීටර් 10 ටැංකිය එක මම අර එදා කිව්වේ ඊයේ කිව්වා මාළු 1200ක් දාලා තියෙනවා. ගෑනු සත්තු 900යි පිරිමි සත්තු 300යි. මේ බ්‍රූ ස්ටොක් එක අලුතෙන්ම හැදුවට පස්සේ එක ඉතින් ඒ විදියට නෙලපු මාළු අස්සන්න ට්‍රැක්ටර් වල දාගෙන ඒගොල්ලෝ මෙන්න මේ විදියට අරගෙන ගියා. ඉතින් අපේ අන්තිම සෙෂන් එක තිබ්බ ලැබ් එකේ ඉතින් මේකෙදි උනේ මාළුන්ගේ එක එක ලෙඩ රෝග පරීක්ෂා කරන එක. මේකේ වතුර අඩු කරන්න. පරීක්ෂයක් මගින් තමයි මාළුන්ව කපලා ඒගොල්ලෝගේ ලක්ෂණ පරීක්ෂා කරන්නේ. මාළුන්ට ආදරේට බෑ අල්ලන්න බෑ. අපි දැන් යන්නේ අපේ බැච් එකේ ගෲප් ෆොටෝ එක. කොහොම ඉවර වෙලා කාලා බීලා අපි ආවා අපේ බැච් ෆොටෝ එක ගන්න. අංකල් ජානුලි අවුලන්නේ
ඉතින් බැච් ෆොටෝ එකත් අරගෙන නැක්ට එකට බයි කියලා අපි කැම්පස් එකට එන පිටත් වුණා. ඇත්තම කියනවනම් මේ ෆීල්ඩ් විසිට් එක තමයි මගේ කැම්පස් ජීවිතේ තිබ්බ හොඳම ලස්සනම ෆීල්ඩ් විසිට් එක. දවස් 2ක් පුරාවට ලස්සන එක්ස්පීරියන්ස් ගොඩක් ඒ වගේම ලොකු දැනුමක් ලබා ගන්නත් අපිට මේ ෆීල්ඩ් විසිට් එකෙන් පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මතක් කරන්න ඕන ඩොක්ටර් අසංක සංජීවව සර් තමයි මේ ෆීල්ඩ් විසිට් එක අපි වෙනුවෙන් සංවිධානය කරේ. ඉතින් සර්ට ගොඩක් තැන්ක් යූ. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. මං ගිහින් එන්නම්. ආයිමත් vlog එකකින් හම්බෙමු. bye bye. Join Jamie Viva Studio